guys, welcome back to our YouTube channel VNV Vlogs. ඉතින් ඔන්න ගොඩ කාලයකට පස්සේ අපි අවුරුදු vlog එක අරන් ආවිත් තමයි තියෙන්නේ. ඉතින් මුලින්ම wish කරනවා මේ ලැබුවා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. ඉතින් මේ දවස්වල vlogs ටිකක් පරක්කු වෙන්න හේතුව අපේ ගෙදර ටිකක් ආයමත් කලදොර තියෙනවා. ඒ වගේම මම කසනීපෙන් තමයි හිටියේ. ඉතින් එහෙම කියලා අවුරුදු සමරන්න නැතුව කොහොමද නේද? ඉතින් මෙදා පාර මම හිතුවා පොල්ටොෆි හදලා අවුරුදු සමරන්න පටන් ගන්න. ඉතින් පොල්ටොෆි මම කලින් හදපු කෑමක් නෙමෙයි. ඉතින් වීඩියෝ දෙකක් තුනක් බලලා ඔන්න මුලින්ම පොල්ටොෆි හදන්න තමයි යන්නේ මෙදා පාර අවුරුද්දට. ඉතින් මුලින්ම පොල් සහ සීනි එකතු කරලා ඒක ටිකක් වෙලා තියාගන්න ඕන ලිපේ වතුර ගතිය වගේ එනකන්. ඊට පස්සේ කලරින් එහෙම දාලා ටිකක් වෙලා ලිපේ තියාගත්තා. මෙන්න මේ වගේ මික්සර් එකක් එනවා. මේකේ දැන් වතුර ගොඩක් තියෙනවා. ඉතින් මේ ටික වතුර ගතිය අඩු වෙලා යනකන් ලිපේ තියාගෙන ඊට පස්සේ මම අර කලින් ඩෑස්ට් කරගත්ත ට්‍රේ එකට දාලා කැලි කපා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ෆස්ට් ටයිම් හදුවා කියලා අවුලක් නැහැ. හොඳ රසට තිබ්බ පොල්ටොෆි ටික. ඉතින් අපි බලමු එහෙනම් පොල්ටොෆි කැලි කපා ගත්තම කොහොමද තිබ්බේ කියලා. මෙන්න මේ විදිහට චූටි කැලි කපා ගත්තා මම. ඉතින් හොඳට තිබ්බ ළමයි. පළවෙනි පාර හදුවා කියලා අවුලක් නැහැ. ඉතින් මම පොල්ටොෆි ටික හදන්න ගත්තේ 12 වෙනිදා රෑ. ඉතින් ඒත් එක්කම පොල්ටොෆි හදලා ඉවරනවත් එක්කම මම තල බෝල ටිකක් හදන්න ඕනේ කියලා හිතුවා. මොකද තල පැකට් එකක් ගෙදර තිබ්බා. ඉතින් මේ සීනි ටිකක් කරකලා ඒත් එක්කම පැණි චුට්ටකුත් දාලා සීනි පැණි මික්ස් එක හදාගෙන දැන් මේ තල ටික දාගන්න ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ තල ටිකක් දාලා චුට්ටක් ඝනකම වේගන එද්දී ලිපෙන් අයින් කරලා තල බෝල හදාගන්න ඕනේ. තල බෝල හදාගන්නවයි කියලා හිතුවට අන්තිමට හදන්නේ තල බෝල භාග. මොකද බාගෙන යද්දි මේක ගොඩක් හයි වෙනවා වගේ ගත්තා. ඒ හින්දා තල බෝල භාග ටිකක් හදාගත්තා. බෝලේ නැති වුණා කියලා අවුලක් නැහැ. මේ භාගේ හොඳ රසට තිබ්බා. මෙදා පාර වෙලා අවුරුද්දට මට ගොඩක් වෙලා තිබ්බ නැහැ ගෙදර වැඩ අස් කරගන්න ඒවා කරගන්න වගේම කෑම හදන්න ගන්න. ඉතින් කෑම ජාති දෙකක් තුනක් තමයි මෙදා පාර ලෑස්ති කරගන්නවා කියලා හිතුවේ. ඒකත් ඉතින් 12 වෙනිදා රෑම මෙන්න මේ දෙක ලෑස්ති කරලා තියාගත්තා. මට ටිකක් ෂේප් වුණා. නැත්තම් වෙලා මදි වෙනවා ඇත්තටම. ඉතින් දැන් මේ 13 වෙනිදා උදේ මගේ සුපුරුදු පරිදි රස්ම රස ඩේට් කේක් එක රටෙන්දි කේක් එක හදන්න තමයි මේ හදන්නේ. ඉතින් සාමාන්‍ය බටර් කේක් එක හදලා අන්තිමට තමයි රටෙන්දි එකතු කරන්නේ. ඉතින් රටෙන්දි ටික මම 12 වෙනිදා කේක් එක හදනවා කියලා හිතාගෙන 12 වෙනිදා උදේ ඉඳන්ම පැකට්ම දාලා තමයි තිබ්බේ. ඉතින් දැන් මේ 13 වෙනිදා උදේ 24ක් විතර පෙන්නලා තියෙනවා. ඉතින් හොඳටම සොෆ්ට් වෙලා තිබ්බේ රටෙන්දි මික්ස් එක. එහෙනම් ඉතින් අපි කේක් එක හදලා රටෙන්දි ටිකත් එකතු කරලා බලමු කොහොමද තියෙන්නේ කියලා කේක් එක. දැන් නම් මම කේක් එක හදලා ඉවරයි. ඉතින් දැන් රටෙන්දි ටික මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් රටෙන්දි ටික දාලා මික්ස් කරද්දි අත්‍යවශ්‍යම කේක් එක ගොඩක් බරයි. මට හරි අමාරුයි මේ වෙලාවට මික්ස් කරගන්න. මොකද ටිකක් අමාරුයි මික්ස් කරගන්න. මේක තද වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔක්කොම මික්ස් කරගත්තායින් පස්සේ කේක් ට්‍රේ එකට දාගන්න. ඉතින් කේක් ට්‍රේ එක කලින් ගෑස්ට් කරලා තමයි තියාගත්තේ. කේක් එක හදන්න පටන් ගන්න කලින් මෙන්න මේ විදිහට දාලා. ඉතින් හොඳ රටෙන්දි කේක් එකක් වෙන නම් රටෙන්දි කේක් කිලෝ එකට රටෙන්දි ග්‍රෑම් 500ක් දාන්න ඕනේ. ඒකට ඉතින් කේක් වලට වඩා රටෙන්දි තමයි හැපෙන්නේ. එතකොට තමයි ගොඩක් රස වෙන්නේ. ඉතින් තව ලස්සන වෙනවා වගේම රස වැඩි කරගන්න ගෙදර තියෙනවා නම් දාගන්න පුළුවන් කජු කෑලි ටිකක් කේක් එක උඩින්. ඊට පස්සේ 180ට විනාඩි 40ක් 45ක් විතර බේක් කරගන්න ඕනේ. එහෙනම් අපි කේක් එක බේක් වුණාම බලමු. කේක් එක දාපු ගමන් මම නාරංකයන් හදන්න පොල්පනි මික්ස් එක ලෑස්ති කරගන්න ඕනේ කියලා හිතුවා. මොකද ඒක ටිකක් නිවෙන්න ඕනේ බෝල කරන්න. ඉතින් දැන්
කේක් එක ඇස්සේ බේක් වෙලා ඉවරයි. පොල්පනි මික්ස්චර් එක හදලා බෝල කරගන්න ඕනි. මේ විදිහට තමයි තිබ්බේ ළමයි කේක් එක බේක් වුණාන් පස්සේ ඉතින් හරියම සුවඳයි. හරියම රසට ආවා. හරියම හොඳට තිබ්බා. ඉතින් මටත් හැපි. මම දැන් නාරංකයවුන් හදන්න පොල්පනි මික්ස්චර් එක බෝල කරගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ පොල්පනි මික්ස්චර් එකට බදපු පිටි ටිකකුත් එකතු කරගන්න ඕනේ. එතකොට තමයි බෝලේ හොඳට හැදිලා එන්නේ. නැත්තම් පොල්පනි මික්ස්චර් එක විතරක් ප්‍රමාණය මදි වෙනවා. ඒ ටික හදලා බෝල කරලා ඊළඟට මම අම්මට කියලා හදාගත්ත කොකිස් පිටි බැටර් එක. මොකද වෙලා මදි හින්දා ඉතින් පිටි බැටර් එක හදාගත්තා. පොල්පනි බෝල ටික හදාගත්ත ගමන්ම ඒ ලිපටම දෙක තුනම එකපාර බෙදලා ඉවර කරගන්න තමයි හදන්නේ. ඉතින් මුලින්ම කොකිස් ටික බදගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් අපිට තියෙන චූටි කොකිස් අච්චුවක්. ඉතින් ගොඩක් කලා බදින්න ඕන මේකෙන්. චූටි කොකිස් තමයි හැදිලා ඉන්නේ. කොකිස් ටික බදලා ඉවරනත් එක්කම මම අන්තිම පිටි ටික තියාගත්තා. නාරංකයවුන් ටික බදලා ඉවර කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපේ මේ දාපාර නාරංකයවුන් සෙට් එක. කොකිස් ටිකත් හදලා ඉවරයි. පිටි චුට්ටක් කියලා අනාගතට අන්තිමට කොකිස් එන ගොඩක් ආවා. කොකිස් වල රස බලන එක්කෙනා තමයි මේ ඉන්නේ. හදනවට වැඩිය භාගයක්ම මෙයාම තමයි මෙතන දැම්ම කෑවේ. ඉතින් නාරංකයවුන් ටිකත් ඒ ඇස්සේ මම හදාගෙන යනවා. දැන් වෙලාව ඇති 13 වෙනිදා දවල් 2ට විතර. ඔව් ඉතින් නෝනගතයට කලින් මේ අපේ අම්මට දෙන්න ලෑස්ති කරගත්ත කෑම පිගාන. මොකද එයා දැන් උදාපාර කෑම හදන්නේ නැහැ. එයා දැන් රසමිතයි. ඒ හින්දා මම හදපු කෑම වලින් ඔක්කොම ලෑස්ති කරලා එයාට දුන්න මේසෙට තියන්න කියලා. දැන් ඉතින් මේ 14 වෙනිදා උදේ පාන්දර නැකත චුට්ටකට කලින් මම හාල් ටික එහෙම හොදලා ලෑස්ති කරගන්න ගමන් තමයි ඉන්නේ. මේ ඉන්නේ අපේ චූටි අවුරුදු කුමාරයා. දැන් නැකත වෙලාවට මම දැන් කිරිබත් මුට්ටිය ලිපේ තියන්න තමයි හදන්නේ. ඉතින් මම නම් ලිප් ගල් බඳ ඉන්න ගියේ නැහැ. මොකද මට ගොඩාක් මහන්සි මේ අවුරුද්දේ. ඒ හින්දා අන්න අපි ගෑස් ලිපේම තියාගත්තා. නැගතට තිබ්බ දකුණටනේ. ඒ පැත්තට හැරිලා ඕන ලිප පත්තු කළා. කිරිබත් එක ලිපේ තියාගෙන අපි නම් කිරිබත් හදාගමු. කිරිබත් එකට කිරි ටිකක් වැඩිපුර දාලා ගත්තම තමයි රසට එන්නේ. ඉතින් හොඳ කිරි ටිකක් දාලා ගත්තා මේ දපාරේ කිරිබත් එක. ඉතින් හොඳ රසට තිබ්බ කිරිබත් එක ඉතුරු වුණෙත් නැහැ. මෙන්න මේ විදිහට තමයි අපි මේ දපාර අවුරුද්ද වෙනුවෙන් ලෑස්ති වුණේ. දැන් ඉතින් නැකත් වෙලාවට ආයමත් කිරිබත් මේසෙ ලෑස්ති කරගන්න තමයි තියෙන්නේ. මේ විදිහට තමයි අපේ මේසෙ ලෑස්ති වුණේ. ඉතින් මම හදපු කෑම වගේම තව එකතු කරගත්ත මුරුක්කු ඒ වගේම මාර්ෂ්මෙලෝස් ඒ වගේම ඉතින් කිරිබත් කන්න රස චිකන් කරියකුත් එක්ක ලුණු මිරිස් එහෙමත් ලෑස්ති කරගත්තා. මෙන්න මේක තමයි අපේ චූටි අවුරුදු කෑම මේසේ. ඒත් එක්ක මතක් කරන්න ඕනේ උදාපාර නැකතට අපි දෙන්න කෙහෙල් කලයක් පිටේලා. ඉතින් උදාපාර ලැබුවා වුණා වසර ඔයගලන්ට සුබම සුබ අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.